ලංකාවට වැඩිය මාදරේ ඩුබායි වලට? ලංකාවට. හැබැයි අපි මේ රටේ අපි ලංකාවේ නෑ. ලංකාවෙන් එපිට තමයි අපි ඉන්නේ. ආයිබෝන් 78 වෙනි නිදහස් දවස ලංකාවේදී සැමරුවට ඩුබායි වල ඉන්න අපි මේ නිදහස සමරන්නේ අද. අපි ලංකාවෙන් ඈත හිටියට ලංකාවේ නිදහස් දවස සමරන්න මෙන්න මේ විදිහට තමයි එකමුතු වෙන්නේ. ලංකාවේ නිදහස සමරන්න ඩුබායි වල ඉන්න අපිට මේ වගේ අවස්ථාවක් ලැබෙන එක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඩුබායි වල කොහේ හිටියත් UAE වල කොහේ හිටියත් මේ වගේ දවසක එකට එකමුතු වෙන්න හම්බ වෙනවා කියන්නේ ලංකාවේ අපිට වටින දෙයක්. ඉතින් ඩුබායි වල ඉන්න අපි මෙන්න මේ විදිහට තමයි ලංකාවේ 78 වෙනි නිදහස් දවස සමරන්න එකමුතු වුණේ. වීඩියෝ එක ඉවරනකම් බලන්න ලංකාවේ සංස්කෘතිය ලංකාව ගැන ගොඩක් දේවල් මේ වීඩියෝ එක මත බලන්න හම්බ වෙනවා. දිලිප් එකතු වෙලා ඉන්නවා මාත් එක්ක. දිලිප් මොකද හිතන්නේ 78 වෙනි නිදහස් දවස මෙන්න මේ විදිහට අපිට සමරන්න හම්බෙන්නේ කියලා? ඉතින් මේ වගේ දෙයක් ඕගනයිස් කරනවා කියන එකත් ඒක ඇත්තරම නියම දෙයක්. ඒක පට්ට ඇප්‍රීෂিয়েට් කරන්නම දෙයක් ඇත්තරම. ඉතින් ලංකාවේ මිනිස්සෙක් ඇරියට 4 වෙනිදා නිදහස් දිනේ අපිට ඇත්තට මොකුත් තිබ්බේ නැහැ. හැබැයි මේ නිවාඩු දවස්වල හරියට මලලා කට්ටිය එක්කම සෙට් වෙන්න පුළුවන් විදිහට දෙයක් මෙතන කරපු එක ඇත්තරම සතුටුයි ආඩම්බරයි ශ්‍රී ලාංකිකයි අදවතින්. ලංකාවට වැඩිය මාදරේ ඩුබායි වලට? මේක නම් පොඩ අමාරු ප්‍රශ්නයක් නේ. ඒකත් මේ රටේ දැන් අවුරුදු 13ක්. හැබැයි මේ ශ්‍රී ලාංකිකයෙක් ඇටියට ලංකාවට තමයි මම පළවෙනි ස්ථානේ. ඒකත් ලංකාව තමයි මගේ පළවෙනි මාව. බයකටත් ආදරේ. හේතුව මේ රට මට කණ්ඩ බොණ්ඩ ජීවත් වෙන්න අද වෙනකම් මාව තියාගෙන ඉනවා කියන්නේ මේ රටටත් පට්ට ආදරේ. හැබැයි ලංකාවට ඉයලින්ම ආදරේ. 78 වෙනි නිදහස් දවස සමරන්න ඩුබායි වල සහන සංවිධානයත් එකමුතු වෙලා තියෙනවා. නම මොකද්ද? ලංකාවේ කොහෙද? මම සමාධි ලංකාවේ මොරටුවේ. මම සුධර්මශීලී ලංකාවේ කොස්ලන්දේ. මම සුකිතා යාපා ලංකාවේ මහනුවර. මම ඩානික ගමගේ ලංකාවේ මොරටුවේ. 78 වෙනි නිදහස් දවස ගැන මොකද්ද කියන්නේ? 78 වෙනි නිදහස් දවස කියන්නේ අපිට වැදගත්ම දවසක්. අපේ ජාතික දවස. හැබැයි අපි මේ රටේ අපි ලංකාවේ නෑ. ලංකාවෙන් එපිට තමයි අපි ඉන්නේ. ඉතින් ඒක සමරන්න මේ වගේ දෙයක් ලැබිච්ච එක ඩුබායි වල. විශේෂයෙන්ම ඩුබායි වල ලොකු දෙයක්. ඒ විතරක් නෙමෙයි මෙතන ලංකාවේ රෙස්ටුරන්ට්ස් ලංකාවේ කාගෝස් එකතු වෙලා තියෙනවා මේ නිදහස් දවස සමරන්න. අපි ගිහිල්ලා බලමු. ඒ අයත් එක්ක කතා කරලා බලමු මේ නිදහස කොහොමද ඒගොල්ලෝ සමරන්නේ කියලා. ලංකාවේ අපේ තැනකට ඇවිල්ලා ඉන්නේ මේ ඉන්නේ අධිපතිතුමා. නම මොකද්ද? ප්‍රදීප් මහත්මයාගේ මොකද්ද රෙස්ටුරන්ට් එක? සිලෝනියන්. රයිට්. මිලාන් ඉන්නවා අපිත් එක්ක. මිලාන් මොනවාද ලංකාවේ අපේ අයට ඔයගොල්ලෝ ගාව තියෙන්නේ මේ වෙලාවේ? අනිවාර්යයෙන් ලංකාවේ කෑම විතරයි. ඉතින් අපි අද තියෙනවා කොත්තු තියෙනවා, ඊට පස්සේ රයිස් කොම්බෝ එක තියෙනවා, සීනි සම්බල් එක පරිප්පු තියෙනවා, චිකන් රැප් එකක් තියෙනවා, අලුත් අයිටම් එකක්. සිලෝනියන් අලුත් දේවල් ලංකාවේ අපේ අයට ඩුබායි වලදී ගෙනල්ලා දෙනවා. ඩුබායි වල අවුරුදු කීයක් වෙනවද දැන්? දැන් 4මාරයි. ලංකාවට වැඩිය මාදරේ ඩුබායි වල. ලංකාවට ආදරේ. ඇයි ලංකාවට එච්චරද? ලංකාව වගේ ගියක් තව කොහෙවත් නැහැ. කොහෙ ඩුබායි නෙමෙයි කොහෙ මොන ලෝකේ ගියත් ලංකාව වගේ නැහැ නේ. නිදහසක් අපිට නිදහස තියෙන්නේ ලංකාවේ තමයි. අනිවාර්යෙන් ඩුබායි වලද ලංකාවට දුවා වැඩියම ආදරේ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපි ඉන්නේ තවත් ලංකාවේ අපේ තැනක හැපි බේකින්. මේ ඉන්නේ හැපි බේකින් අධිපතිතුමිය. නම මොකද්ද? ලංකාවේ කොහෙද? මගේ නම විනෝලි පෙරේරා ගෙවල් බලංගොඩ. බලංගොඩ. අයියේ මොනවාද මෙතනට එන ලංකාවේ අපේ අයට ඔයගොල්ලෝ ගාව තියෙන්නේ? ලංකාවේ අයට කන්න අපේ ලංකාවේ රහට කේක් තියෙනවා. බටර් කේක්, රිබන් කේක්, චොක්ලට් කේක්, කොෆි කේක්, ඊට පස්සේ කප් කේක්ස් තියෙනවා. ඔය ෆ්ලේවර්ස් ටිකම. ඊට අමතරව තියෙනවා පයිනැපල් ගැටෝ එක තියෙනවා, බ්‍රවුනිස් තියෙනවා. අපි මේ වෙලාවේ ඉන්නේ නැචරල් ස්ටෝල් එක ඇතුලේ. 100ක් ලංකාවේම දේවල් තමයි අපි ලංකාවේම අපේම ෆැක්ටරියෙන් හදන දේවල්. මේ ජූස් ඔක්කොම හදලා තියෙන ලංකාවේම පළතුරු වලින් අපි ගෙන්නන්නේ. අපි විශේෂයෙන් පළතුරුත් ගෙන්නනවා, ෆ්‍රෙෂ් නැව් පළතුරු ගෙන්නනවා, ෆෘට් පෝසන්ස් කියුබ් ගෙන්නනවා, ෆෘට් පල්ප් ගෙන්නනවා. ඒ වයින් අපි මේ ඩුබායි වල මැනුෆැක්චරින් කරනවා මේ අපේ තියෙන අයිස්ක්‍රීම්ස්. ඔව් අයිස්ක්‍රීම් කියන්නේ සාමාන්‍ය මේ ප්‍රීමියම් වැලියු ඇඩඩ් අයිස්ක්‍රීම්ස්. අපේ කටුවාත අයිස්ක්‍රීම්ස් තියෙනවා. ඒතකොට දියුල් වලින් හදපුවා තියෙනවා. ස්පයිසස් අයිස්ක්‍රීම් කියලා එකක් තියෙනවා. ඒතකොට අපේ දියුල්, එතකොට මැංගෝ පල්ප්, ඒ වගේ හැම දෙයක්ම අපේ පළතුරු නිෂ්පාදනයෙන්ම ලංකාවේම නිෂ්පාදනය වෙන පළතුරු වලින්ම අපි මේ අයිස්ක්‍රීම් ෆැක්ටරි එකක් හදලා තියෙනවා. එහෙන් තමයි මුළු UAE එකටම අපි බෙදා හරින්නේ. ඔව්. මාත්තකින්නවා මාත්‍රා මියුසික් ඇකඩමි. ටීචයි සර්යි. නම මොකද්ද? ලංකාවේ කොහෙද? මගේ නම ඉන්දික මහනුවර. මම ඉෂාරා මම කොළඹ. මොකද්ද මේ නිදහස් උත්සවය ගැන හිතන්නේ? ඇත්තටම නිදහස් උත්සවය කියන්නේ විශේෂයෙන් මෙහි ඉන්න දරුවන්ට මේක ලොකු වැදගත්කමක් තියෙනවා. මොකද
මේ රටේ අත්දැකීම ලංකාවේ තියෙන සංස්කෘතික ඒ වගේ අංගවල අත්දැකීමක් ඒ වගේම ලංකාවේ ඉතිහාසය මොකක්ද කියන එක ගැන අත්දැකීමක් දැනුමක් ලැබෙන්නේ මේ වගේ වැඩසටහනකින් විතරයි මේ. ඉතින් ඒක නිසා මට මේ වැඩසටහන ගොඩක් විශේෂයි. මේ පැටව් ටික කොහොමද එකතු කරගෙන මේ වැඩේට සූදානම් වුනේ? ඇත්තට මේක තමයි ලොකුම කාර්යය. එක එක වයස්වල දරුවෝ ඉන්නවා. චූටිම දරුවන්ගේ ඉඳලා අවුරුදු 12 13 වෙනකම්. ඉතින් මේ හැමෝම එකකාවෙන්ම එකතු කරගෙන හැමෝගෙම කටහඬින් ලස්සන වැඩක් කරන්න තමයි අපි එකතු කරගන්නේ හැමදාමත්. UAE වල ඩුබායි වල ඉන්න අපි ලංකාවේ නිදහස් දවස සැමරුවේ මෙන්න මෙමයි. ඉතින් මේ වගේ තවත් ඩුබායි වල වැදගත් වීඩියෝස් අරගෙන එනවා බලාපොරොත්තු වෙනවා. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඩුබායි වල සිද්ධ වෙන වැදගත් දේවල් ඔයගලන්ට සමීප කරන්න මම සූදානම්. මේ වගේ තවත් වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.